තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පහත පරිදි වේ. 2025 3.3 සිට 2025 3.9 දක්වා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 150යි 165යි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 220යි 240යි. පරිප්පු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 265යි 280යි. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 150යි 185යි. ආනයනික බීලෝනු පාකිස්තාන කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 120යි 135යි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බීලුණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 160යි 175යි. ආනයනික රතුලූණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 275යි 342යි. වියලි හාල් මැස්සන් තායිලන්ත කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 778යි 856යි. අනෙකුත් වියලි හාල් මැස්සන් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 650යි 721යි. වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 630යි 700යි. සුදු බිත්තර 1ක මිල පරාසය රුපියල් 26යි 30යි. දුඹුරු බිත්තර 1ක මිල පරාසය රුපියල් 28යි 32යි. දේශීය ටින්කල මාළු ටූනා ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 300යි 380යි. දේශීය ටින්කල මාළු මැකරල් ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 310යි 420යි. ආනයනික ටින්කල මාළු ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 380යි 415යි. දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 210යි 220යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 210යි 220යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 220යි 230යි. ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 200යි 210යි. ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 210යි 220යි. සම සහිත බොයිලර් කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 800යි 1050යි. සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ග්‍රෑම් 400ය මිල රුපියල් 850යි 1050යි. ඔබ වෙළඳපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රථමයෙන් මිලපුවරු පරීක්ෂා කරන්න. ඇස්තමේන්තු පරාසය තුළම මිලදී ගැනීමට කටයුතු කරන්න. එම පරාසයන් තුළ මිලදී ගැනීමට ඉදිරිපත් කර නොමැතිනම් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට විකල්පයන් සඳහා යොමුවන්න. සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් ගොඩනගා ගැනීමට සබුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස වෙළඳපොළේදී අපි හැසිරෙමු.